Hi guys, let's talk about today how to introduce people by using that is and those are. අද අපි කතා කරමු that is සහ those are කියන phrases දෙක භාවිතා කරමින් කොහොමද අපි පුජ්‍යලයන් හඳුන්වා දෙන්නේ කියන එක පිළිබඳව. දැන් ඔකට මම යෝජනා කරන්නක් කැමති අපේ පළවෙනි වීඩියෝ ඔබ නැරඹුවේ නැත්නම් එහි අපි සඳහන් කරා this is සහ these are කියන phrases දෙක භාවිතා කරමින් කොහොමද කෙනෙක්ව හඳුන්වා දෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා ඔබ ඒ නැරඹුවේ නැත්නම් එම වීඩියෝ එක බලන නිසා මම ඔබට යෝජනා කර සිටිනවා. right. අපි බලමු that කියන්නේ මොකක්ද කියන එක. that කියන්නේ අර. that කියන්නේ අර. those කියලා කියන්නේ අර කියලා අපි පෙන්නනවා ගොඩක් දේවල් ගැන. more than two දෙකට වඩා. two or more than එහෙනම් දෙක හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගැන අපි ඇඟිල්ල දිගු කරමින් අපිට පෙන්වන්න පුළුවන්. අත දිගු කරමින් අපිට පෙන්වන්න පුළුවන්. අරවා නැත්නම් අරගොල්ලෝ ආදී වශයෙන්. දැන් මෙහිදී අපි කෙසේ වෙතත් සාකච්ඡා කරමු ලබන්නේ පුජ්‍යලයන් කොහොමද අපි හඳුන්වලා දෙන්නේ? that is සහ those සහ භාවිතා කරමු. මේක හරිම ලේසි වාක්‍ය රටාවක්. ඔබට ආරම්භක කතනයේදී හොඳට මේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සක්ෂතාක්ෂය ඔබට ඉංග්‍රීසි කතනය අනිවාර්යයෙන්ම කරගන්නට හැකියාව ලැබෙනවා. right. අපි බලමු. that කියන එකේ මම තේරුම කිව්වා that we use that is to talk about things දේවල් ගැන far away from us. අපිට ගොඩාක් ඈතින් තියෙන දේවල් ගැන කතා කරන්න one thing එක දෙයක් ගැන කතා කරන්න අපි යොදන්නේ that is කියන එක. those are අපි those are කියන එක භාවිතා කරනවා many things ගොඩාක් දේවල් ගැන කතා කරන්න. එසේනම් අපි දැන් ගත්තොත් උදාහරණයක් විදිහට අපි කියනවා අපේ කවුරු හරි ඈතින් පෙන්නලා that is my mother අර මගේ අම්මා. that is my father අර මගේ තාත්තා. that is my brother අර මගේ brother. that is my friend Sama ආදී වශයෙන් අපිට that is කියන එක භාවිතා කරලා එක එක පුජ්‍යලයන් හඳුන්වා දෙන්නට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම බහුවචනයක් තිබුණොත් අපි කියමුකෝ parents ඒ වගේම friends teachers doctors ආදී වශයෙන් තිබුණොත් අපිට ඈත පෙන්නලා අපිට කියන්න පුළුවන් those are my parents අරගොල්ලෝ මගේ දෙමාපියෝ. those are my teachers ඔයාගේ ගුරුවරු පෙන්නනවා ඔයාලා කියනවා those are my teachers. those are my friends අර මගේ යාළුවෝ. දැන් මෙහිදී that කියන එකේ තේරුම අර කියන අදහස. those කියන එකේ අදහස අර කොල්ලෝ කියන අදහස මෙහිදී අපි ගන්න. අරවා කියන අදහසත් අපි එනවා. ඒ පිළිබඳව අපි වෙනත් වීඩියෝ පටවලින් සාකච්ඡා කරමු ලබනවා. right. බලමු අපි that භාවිතා කරලා මම මෙතන උදාහරණ කිහිපයක් ඔබට පෙන්වා දී තිබෙනවා. that is my mother. that අර my මගේ mother මගේ අම්මා. මේදී is වල තේරුමක් අපි ගන්නෑ. එහි අදහස තමයි වර්තමාන කියන අදහස ගන්නට අපි is කියන be ක්‍රියාපදයේ ස්වරූපයක් භාවිතා කරලා තියෙනවා. is භාවිතා කරන්නේ අපි එහි වර්තමාන ස්වරූපය ගන්න. වර්තමාන වාක්‍යතාවක් නෙමෙයි ඒ නිසා. right. that is my father අර මගේ තාත්තා. ඔයාලට අත දික් කරලා පෙන්නන්න පුළුවන්. that is my father. third example given here මේදී තිබෙන තුන්වෙනි දසුන that is my brother අර මගේ brother අර මගේ සහෝදරයා. brother කියන්නේ සහෝදරයා. my කියන්නේ මගේ. that කියන්නේ අර. එතකොට is අපි ගන්නවා වර්තමානව භාගවන්න. කෙසේ වෙතත් මේ වාක්‍ය රටාවල තේරුම කෙසේ වෙතත් ඔබ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න තමයි අවශ්‍ය වන්නේ. ප්‍රැක්ටිස් කරන්න තමයි මේ වාක්‍යෙට හරියන්නේ. නැත්නම් මේ තනියෙන් පද සලකමින් කිසිම විදිහක ඔබ ඉංග්‍රීසි කතනයට උහුරු වෙන්නට එපා. එය ඔබට බොහෝ වෙහෙසකාරී තත්ත්වයක්. එනිසා that is ආදී වශයෙන් ප්‍රැක්ටිස් කරන්න. that is my brother, that is my father, that is my brother, that is my teacher ආදී වශයෙන්.
next one අපල fourth one එක those කියන බහුවචනයක් ගැන කතා කරන්න අපි ගන්නවා parents කියන්නේ අම්මයි තාත්තයි දෙන්නට අපි parents ලා කියලා කියනවා එහෙනම් අපි කියනවා those are my parents අරගොල්ලෝ මගේ දෙමාපියන් those are my parents just look at අර බලන්න those are my parents අරගොල්ලෝ මගේ දෙමාපියෝ කියලා අපිට කියන්න පුළුවන් fifth example those are our teachers මේ බලන්න those are our teachers අර අපේ ගුරුවරු ආදි වශයෙන් අපිට කතා කරන්න පුළුවන් last example given here those are our friends දැන් මෙතන දීලා තිබෙන අවසාන දෙසුන those are our friends දැන් අපිට those are our friends කියලා කියන්න පුළුවන් those are our friends නිමල් සුනිමල් and සුගතපාල ආදි වශයෙන් ඕනම දෙයක් අපිට කියීමේ හැකියාව තිබෙනවා ඉතින් මෙතනදී that සහ those කියන එක හොඳින් මතක තබාගෙන that is those are ආදි වශයෙන් ඔබ ප්‍රැක්ටිස් කරන්න තව මෙවැනි වාක්‍ය රටා ගණනාවක් ගොඩනගන්න. එතකොට මෙවැනි වීඩියෝ පාඩයකින් අපිට නැවත හමු වෙන්න පුළුවන්. Let's meet again in new lesson. Bye.